මේ පොතත් එක්ක හරියට මේ වාක්‍යයේ තියෙන kanjiයද ඔයාලට ටයිප් කරලා තියෙන්නේ කියන එක. බලන්න පාඩමේ. කොට මේකේ can do එක දැන් අපි දාගන්න ඕනේ. ඊට පස්සේ water රැඩිකල් එක දවසක් මම කිව්වා. ඔකුරිමස් මේ තියෙන්නේ ඩික්ෂනරි ෆෝම් එක. 私も大丈夫です。 යා කියන්නේ私も大丈夫です. මට ඕකේ. අර මේකයි කියලා කියන්නේ දෙකම ගන්නවා yes කියන වචනේ. ඊළඟට ගයිසුත් මොකද? මේ ෆෝම් කයිතේ. ඒක කරලා දෙනවා කුරේරු. මේ ලියුම ලියලා දෙනවා. ඊළඟට තියෙනවා noun desne කාණ්ඩේ වචනයක් තේ ෆෝම් හදනවා නම් මොකක් හරහාද යන්නේ? ඩික්ෂනරි ෆෝම් හරහා තමයි යන්නේ. හන්දි කැටගරයිස් කරන්න. මෙහෙමයි ඒක වෙන්නේ. ඉස්සලා මේ ගැන කියනවා. ඒකෙන් මේ අපි ගන්න කෑල්ල ලියා ගන්නවා. මෙන්න මේ හන්දි. මේක ලියනවා. ඩි මාතෘකාව. ලියලා ඕක එන හන්දි ඔයගලන් කියන 450ෙම ඕක එන හන්දියෙන් එන ඒවා ඔක්කොම ටික එක තැනකට ලිස්ට් එකක් ඔයා අතේ හැදෙනවා කියලා. මේ පැත්තෙන් තියෙන්නේ J standard can do J is can do කියලා කියනවා. ඊපස්සේ මේ පැත්තෙන් තියෙනවා CEFR can do. ඉරදොරි ඉගෙන ගන්න. ජපාන් ෆවුන්ඩේෂන් එක නිර්දේශ කරන්නේ එක්ක ඉරදොරි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් මරුගොත ඉගෙන ගන්න. තව එකක් කියනවා. තව ඔප්ෂන් එකක් කියනවා. Minato e-learning කියන එක. මේ පොත් තුන පුරාවටම තියෙනවා. අන්න ඒවා තමයි එක්ස්ප්‍රෙෂන් කියන්න පුළුවන්. ඒක යූස් කරන අවස්ථාව දැනගෙන ඉන්නවා කියන එක තමයි හරි මේ ටික ලියාගෙන යන්න. කො දෙස්නේ ෂෝට් නෝට්ස් එකකට අපි ඇඩ් කරගමු. අර